අත්‍යවශ්‍ය ලේකම්තුමා එච්චර ප්‍රෙෂර් එකක් කරනවද ඕගොල්ලන්ට? දැන් ඕගොල්ලෝ මෙච්චර ගොළු කරන්න. ඒ ශේෂ්ත්‍රයේ ඉන්න විශේෂඥ දැනුම තියෙන ඕගොල්ලෝ රටේ ජනතාවගේ ජීවිත පිළිබඳව කියන ඕගොල්ලන් මෙච්චර ගොළු කරලා නිහඬ කරලා මේ ප්‍රශ්නේ පලා යන නිහඬ වෙන තැනකට තල්ලු කරන්න තරම් ප්‍රෙෂර් එකක් ආවද? මොකක්ද මේ ප්‍රෙෂර් එක? ඔතුන ඇත්තට මේ රටේ ජනතාවට මේක එළිදරව් කළ යුතුයි මම හිතන්නේ. කවුද ලේකම්? මේ ෆිසිෂියන්ස් මේ නොමිනි ඔය එක මම මාස දෙකකට විතර පස්සේ අපොයින්ට් කරේ ડોક્ટર කෝසල අපොයින්ට් කරාට පස්සේ ඔය ඕක එතකොට මම හිතන්නේ ගිහිල්ලා තියෙනවා. මම දෙසැම්බර් මාසෙ විතර තමයි ආවේ. දෙසැම්බර් මාසේ මම හිතන්නේ අවුරුද්ද අග මීටින් එකක් තිබ්බ හොටෙල් එකක. හොටෙල් එක බෝඩ් මීටින්ගක් තිබුණා. ඒකේ බෝඩ් මීටින් එකක් තියලා ඒක යූසුවල් ප්‍රොසීඩියර් එක නෙමෙයි. නෑ බෝඩ් මීටින් එකක් තියලා ඒකේ වෙන සියලුම දේවල් සාකච්ඡා කරලා ඊට පස්සේ ඒ කියන්නේ මේ කලින් ප්ලෑන් කරලා තිබ්බ NMR ස්ටාෆ් එකට ඩිනර් එකක් දෙන්න. ඒ ඩිනර් එකට කලින් බෝඩ් මීටින් එකක් අද අපි දන්නෙත් නෑ. දවස් දෙකකට කලින් ඊමේල් එකක් ආවා. ඒ බෝඩ් මීටින් එකේ ගොඩා 6 මාට පටන්ගෙන 9 මාර වෙනකන් විවිධ දේවල් ටෙලිකොම් එකයි විවිධ දේවල් කරලා අන්තිමට 9 මාරට විතර එකපාරට දැම්මා මේ ඩ්‍රග්ස් ගොඩාක් දාලා WR දෙන්න කියලා. එතකොට ඒකේ මං විතරයි හිටියේ අනිත් අය පොයින්ට් කරලා නැහැ. කෝසල් හිටියේ එයා හිටියේ Zoom. එතකොට වහිනවා මේ Zoom එක යනවා. ඊට පස්සේ මම කිව්වා මේක සාකච්ඡා කරන්න. සාකච්ඡා කරන්න බෑ මේ කැබිනට් එකෙන් අප්‍රූව් කියලා සාකච්ඡා කරලා එන්නේ නැහැ. පස්සේ මම කිව්වා මං එන විරුද්ධ වෙනවා කියලා. ඊට පස්සේ මම ලියුමක් ලියලා දුන්නා මේකට මම විරුද්ධයි. මේ විදියට බෑ මේක අර මේ මෙඩිසිනල් ඉවැලුවේෂන් කමිටි කියලා තියෙන. ඒකෙන් නිසා ඔය කියන මොන ක්‍රමින්වත් ඕකට ගන්න බෑ කියලා ඉන් රයිටින් මම දීලා තියෙනවා. ඒ කියන්නේ දැන් බෝඩ් මීටින් එක වෙන්ද ගන්න කොහෙද? වෙනද ගන්නේ මේ සාමාන්‍ය NMR එකේ මේ NMR එකේ බෝඩ් එතන අදාළ රූම් එකේනේ. ඔව්. මම මහාචාර්ය ප්‍රියදර්ශිනී ගලප්පත්ති මම ෆාමකොලොජි එක රෙප්‍රසන්ට් කරන්නේ. ඇත්තටම එතකොට ඒ කාලේ ෆාමකොලොජිස්ට් කෙනෙක් අපොයින්ට් කරලා තිබ්බේ නෑ බෝඩ් එකට. ඒක නිසා මම හිටියේ නැහැ. නමුත් මේ ගැන අපි දැනගත්තා මම ඒ කාලේ මම මෙඩිසින්ස් ඉවැලුවේෂන් කමිටි එකේ මෙම්බර් කෙනෙක් හැටියට හිටියා. එතකොට එක සැරයක් අපිට ඔය මෙඩිසින්ස් ඉවැලුවේෂන් කමිටි එකට බෙහෙත් වර්ග 300ක් පමණ එක සැරේ ආව වේවර් ඔෆ් රෙජිස්ට්‍රේෂන් ලිස්ට් එකක්. ඒ ගමන පස්සේ මෙඩිසින්ස් ඉවැලුවේෂන් කමිටි එක හැටියට අපි විරුද්ධ වුණා. අපිට බෑ මොකද ඒවා එකක්වත් වේවර් ඔෆ් රෙජිස්ට්‍රේෂන් කමිටි එකෙන් අප්‍රූව් වෙච්ච ඒවා නෙවෙයි. ඒක නිසා අපි කිව්වා මේ අපිට මේක අප්‍රූව් කරන්න බෑ කියලා. ඒ ගමන කිව්වා නෑ මේවා මේ මෙඩිසින්ස් මේ අත්‍යවශ්‍ය බෙහෙත් මේවා නැත්නම් රටට බෙහෙත් නැති වෙනවා. ඒක නිසා තමයි කියලා අපි කිව්වා ඒත් එහෙම කරන්න බෑ. තනියෙන් කාටවත් ඒ ඩිසිෂන් එක ගන්න බෑ. ඒ ගමන ඇත්තටම අපි කිව්වා අපි දවසක ඇවිල්ලා මුළු කමිටි එකම මෙඩිසින්ස් ඉවැලුවේෂන් කමිටි එකම දවසක් ඇවිල්ලා ඒ ඔක්කොම ටික බලලා වුණනම් අපි බලන්නම් ඒ සඳහා තීරණයක් දෙන්න කියලා. ඒ ගමන මම හිතන්නේ අපි ඒ වෙලාවේ බැලුවම සමහර ඒවා ඒ දීලා තිබිච්ච ඒවා බ්ලැක් ලිස්ටඩ් කම්පනීස් වලට දීලා තිබුණා. ඊළඟට අර ඔබතුමාව සඳහන් කරා ඇමොක්සිසිලින් වගේ මේ රෙජිස්ට්‍රේෂන් 50ක් විතර තිබිච්ච ඒවටත් waiver of registration deal අර 57 කතාව වෙන්නේ එතෙන්ද නේද? ඒක තමයි. ඒක දීලා තිබුණා. ඉතින් අපි කිව්වා මෙච්චර registration තියෙද්දි මොකටද registration දෙන්නේ කියලා. ඒ වගේ අපි බොහොම මේ ප්‍රාථමික දේවල් ටිකක් සලකලා බලලා අපි කිව්වා මම හිතන්නේ එයින් ගොඩාක් ප්‍රමාණයකට දෙන්න බෑ කියලා. නමුත් ඒ වුණාට කිව්වා ඔබලා කිව්වට දැන් මේවා registration දීලා තියෙන්නේ. ඉතින් අපි කිව්වා ඒක එතකොට ඒ වගකීම ඔබ CEO බාර ගන්න. නමුත් කමිටි එකක් හැටියට අපි ඒක අප්‍රූව් කරන්නේ නැහැ කියලා. ඒ වගේම අපි ෆාමකොලොජි ඇසෝසියේෂන් එකෙන් ඒ වගේම මේ අනික් ඇසෝසියේෂන්ස් වලිනුත් අපි සභාපතිතුමාට ඒ වගේම අපි ඇත්තටම මේ ජනාධිපතිතුමා දක්වා ලියුම් යවුවා මේ ක්‍රමවේදය නවත්තන්න මේක මේ ඊටමත් මේ අනාරක්ෂිත මේ ඖෂධ රටට ගෙන්වීමට කටයුතු කරන දෙයක් කියලා ඒ අවස්ථාවේ ඒ ලියුම් ඇති මං හිතන්නේ ඒවා ලිව්වයි අවස්ථාවේ. ඔය උතන මං විතරයි ඒක පැත්තේ අනිත් 4 දෙනෙක්ද 5 දෙනෙක්ද අනිත් පැත්තේ. එතකොට ඒගොල්ලෝ කිව්වා නෑ මේක මේ කැබිනට් එක අප්‍රූව් කරලා තියෙනවා මේක දෙන්නම ඕනේ කියලා. එතකොට මම කියපු වචනයක් තමයි මම හිතන්නේ කරකෝල දාලා තියෙන්නේ. එහෙම නැති ඕගොල්ලෝ වක්කීම් බාර ගන්න කියලා. මම ඕකට අසං කරන්නේ නැහැ කියලා. අනිත් කට්ටිය කියන්නේ නැහැ නම් ටික කවුද එතන හිටියේ කියලා. ඔය ආගියුමන්ට් එක කාත් එකද ගියේ කවුද හිටියන්නේ? නෑ විජිත් හිටියා. ප්‍රොෆෙසර් එඩ්ඩි ජන සාමාන්‍ය කතා කරන්නේ නැහැ. විජිත් ඉන්නවා.
ඊට පස්සේ ට්‍රෙෂරි එකේ හිටියා. එයත් සාමාන්‍යයෙන් එහෙම මොකුත් නෙයි. එයයි තව ඉන්නවා මේ විජේසිංහද කවුද කියලා මේ මිනිස්ටර් අපොයින්ට් කරපු කට්ටියක් හිටියා. එතකොට මෙතන මේ ගරු මන්ත්‍රීතුමා මෙතන මේ නම් ටික තියෙනවා. ප්‍රොෆෙසර් එස්.ටී. ජයරත්න, ප්‍රොෆෙසර් ඩොක්ටර් විජිත් ගුණසේකර, ප්‍රදීප් කුමාරසිංහ ඔබතුමා නේද? එතකොට කෝසල කරුණාරත්න, මිස්ටර් මනෝජ් ගමගේ. ඔව්. මනෝජ් ගමගේ කියන්නේ අර ලෝයර්. අර පොදු ජන පෙරමුණේ ඔව්. මාධ්‍ය ප්‍රකාශක වගේ ඉන්නේ නේද? එයාත් මේකේ ඩිරෙක්ටර් කෙනෙක් කියලා නේද? ඔව් එයා තමයි ආදී. ඒ මනෝජ් ගමගේ කියන නීතිඥවරයාත් ඔය ඔබතුමා කියන පාටේ හිටියද? ඔව්. මම හිතන්නේ ඒතර ඒගොල්ලෝ පෙනී හිටියද ඔය මේ ඔය ඩ්‍රග්ස් ඩිරෙක්ටර් පොඩ සමාජිකින් නේ? දැන් මේක කෝරම් එක හිටියා කියලා තමයි තියෙන්නේ. 7 දෙනයිනේ. මනෝජ් ඩිරෙක්ටර් කෙනෙක් නේ. ඔව්. ඒතර එයා මේක දෙන්න ඕනේ කියලා පෙනී හිටියද? ඔය එතන හිටපු සියලුම දෙනා කෝසල හිටිය Zoom එකේ. කෝසලයි චතුරම් වෙලාවට Zoom එක යනවා ඉතින් වහිනවා. බ්‍රෑ 9 මාර්ට විතර. ඒ කියන්නේ ඔතුමන්ලා දෙන්නේ අරුණා ෆෝන් කර තමයි කෝසල් කියන ඒතර ඔය මනෝජ් ගමගේ කියන නීතිඥවරයා මේ ප්‍රගතිශීලී මුහුණුවර කියන හැම වෙලේම මේ සමාජයට කතා කරන කෙනෙක් නේ. ඒතර ඔහු මේ වගේ මේ WR එකේ එවැනි අයථා ලෙස මේ ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ගේ තර්කය තමයි මේක කැබිනට් එකෙන් ඇප්‍රූව් වෙලා තියෙනවා අපිට මුකුත් කරන්න බෑ. මේක මේ ලොකු හිඟයක් තියෙන මගේ ලියුමේ තියෙන හිඟයක් තියෙන්න බෑ කියලා. හිඟයක් තියෙනවා මේක දුන්න නැත්නම් මිනිස්සු මැරෙනවා. මේක අනිවාර්යයෙන්ම දිය යුතුයි කියලා. ඔව් ප්‍රොෆෙසර් අපිට කිව්වානේ මේ ජනාධිපතිතුමාට මේවා ලිව්වා සම්පූර්ණයෙන් කියලා. අනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට. එතකොට ඒවෙන් ආපු මොන එයාගේ ආපු ප්‍රචාර මොනවද? මුකුත් ප්‍රතිචාර තිබුණේ නැහැ ඇත්තටම. කිසි ප්‍රචාරයක් දැක්ුවේ නැහැ. ට්විටර් එක ඒ කියන්නේ ජනාධිපතිතුමා මෙහෙම එකක් ඔබතුමියලා දැනුම් දීලා තියෙනවනේ. මෙහෙම ඩ්‍රග්ස් මේ විදිහට යනවා ඒකේ වගකීමක් නැතිව තියෙන්න පුළුවන් කියන එක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාත් එතකොට දැනුවත්. ඒ කියන්නේ දැනුවත් කරලානේ තියෙන්නේ. අපි ලියුම් යවලා තිබුණා මේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මාර්ගයේ. දැන් මෙහෙම තීරණයක් ගන්න මොකද්ද තිබුණු ඌමනාව හදිස්සිය කියන එක. දැන් මේ හදිසියකටත් එහා ගියපු හදිසියක් ගන්න මේ සාකච්ඡාව. උත්ම කතා කරන්න ගියේ නෑ. මං කිව්වා කෙලින් මං ඕකට විරුද්ධයි. ඊට පස්සේ නැවත ඔය මේ ප්‍රශ්නය ආව. උතන මං මුලින්ම කෝ කමල් මේ ලියුමම ලියතෝ හදිසියක් නෑ කියලා. ඔය ඩ්‍රග්ස් ටික ඇතුලේ මේ ඉමර්ජන්සි ඩ්‍රග්ස් මොනවාම හරි තිබුණා කියලා අදහසක් තියෙනවද? ඒකේ තිබ්බා ඉමර්ජන්සි ඩ්‍රග්ස් හැබැයි එසෙන්ෂල් නැති ඩ්‍රග්ස් ගොඩක් තිබ්බා. ක්‍රීම් වර්ගයක් තිබුණා එසෙන්ෂල් කියලා. මං ඕකත් කිව්වා. ડોක්ටර් ක්‍රීම් වර්ග එසෙන්ෂල් ඩ්‍රග්ස් කියලා දාලා තිබ්බා ක්‍රීම් වර්ග. ඒවා තියන්නේ ඕවා මේකේද? ඔව් ක්‍රීම් වර්ග මම ඇහුවා මේ දැන් මට ලොකු ලිස්ට් කොළ 7-8ක විතර ඊටත් වැඩි. මම නිකන් උඩින් පල්ලෙන් බලලා මේක මේ ක්‍රීම් වර්ගයක් තියෙනවා මේවා එසෙන්ෂල් ඩ්‍රග්ස් වෙන්නේ කොහොමද කියලා ක්‍රීම් වර්ග. ක්‍රීමුත් තිබුණා.